අඩේ බ්ලඩ් රේජ් මීට එක ඔන්නුනා එක කටට ඩැමේජ් එක 1650යි එක බයිට් එකෙන් එතන හිටපු සේරම ඉවරයි. ඉතින් මෙතන ඉන්න මගේ මෙගා මේක යුටි වගේම අපේ කාචා Hello survivors, welcome to Rexter Gaming YouTube channel. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Ark Survival Evolved game series එකේ තවත් අලුත් එපිසෝඩ් එකක් එක්ක. ඔයාලා මේ series එක දිගටම බලන්න කැමති නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් වෙනදා වගේම අදත් gameplay එක ඔයාලා enjoy කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි gameplay එකට යමු. ගිහිල්ලා බලමු අද මොනවද වෙන්නේ කියලා. හෙලෝ පැටවුනේ කොහොමද? පොඩ්ඩෙන්න ෆ්‍රෙන්ඩ්ස් මම බිත්තර 2යි හැච්චෙන්න දැම්මේ. ඒත් මෙතන පැටව 3 දෙනෙක් ඉන්නවා. අඩේ මේ නිල් පාටයුන් නියුන්නු පොඩ්ඩෙන්න 222 222 එතකොට ඔයා ඌ 222 ෆ්‍රෙන්ඩ්ස් මං කලිනුත් බිත්තර 2ක් හැච් වෙන්න දැම්මා. එතනිනුත් මට පැටව 3 දෙනෙක් ආවා. මම මේ දැන් හැච් කරන්න දාපු බිත්තර දෙකෙනුත් මට පැටව 3 දෙනෙක් ආවා. අද දවසට නියුන්නු දෙන්නයි සුපිරි කෙනෙ බිත්තර 4න් මට පැටව 6ක් ආවා. සුපිරියක්. ඉතින් ඔයාලට පේන ඇති මම පොඩ්ඩක් බේස් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරා. ඒ වගේම ෆස්ට් ෆ්ලෝ එකෙත් වෙනසක් වෙලා තියෙනවා. අපි මෙතනට ඩෝ ෆ්‍රේම් එකක් දාලා ඩෝ එකක් දාමුද? නැත්නම් නිකන් එතන නිකන් හෙළුවෙන් වගේ. හරි උඩ් තියෙනවා. හිතන්නේ හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් පුළුවන්. හරි දෙකක්ම හැදුවා. දැන් දාමු ඩෝස් දෙක. හරි උටා අර කොන්න උනානේ. හරි ඒක වැඩ. දොර මෙතන තියෙන එක බාධාවත්ද? අවුලක් නෑනේ. ෂේප් අපි දොරවල් දෙකම වහමු. හරි අපි ඉස්සර නම් ෆස්ට් ෆ්ලෝ එකේ ඉද්දි අහසත් පේනවා අපිට. අන්න බලන්න ඉතින් මම දැන් සෙකන්ඩ් ෆ්ලෝ එක බිල්ඩ් කරන්න පටන් අරන් තියෙන්නේ. තාම වැඩ ඉවර නෑ. අපි මේ වෝල් ටිකත් ගහමු මේ විදියට. හරි දැනට ඔච්චරයි මං ගාව තියෙන්නේ.
පස්සේ මම ඉදිරියට ටික හදන්නම් ඉතින් ටික ටික. ඉතින් ඒ වගේම මෙන්න තියෙනවා අපේ බැල්කනි එක. කොහමද අන්න ඉන්න අපේ ලාස්ට් එපිසෝඩ් එකේ අපි අල්ලන් ආපු බීස්ට්. ඉතින් මෙතන ඉන්නවා මගේ ඌමනාම කරන සත්තු ටික මම ළඟින් තියාගෙන ඉන්නවා. ඒ වගේම අතන ඈත වලට පේනවා ඇති අපේ ඔක්සිගේ පවුලයි මෙගා පවුලයි ඉන්නවා. ඉතින් මගේ බ්‍රීඩින් පෙයා දෙක ඉන්නේ එතන. ඒ වගේම වලට පේනවා රෙක්ස්ගේ පැටව දෙන්න ඉන්නවා අතන කෙරෝලේ. ඉතින් මම ඒ වගේම වලට පේනවා ඇති මෙගතීරියම්ලා 6ක් බ්‍රීඩ් කරා මේ වෙනකොට. ඉතින් ඒ 6 දෙනා තමයි මෙතන ලයින් අප් කරලා තින්නේ. ඉතින් මන් දිගටම මගේ මෙගා ආමියක මෙතන මේව පොලිමට අරගෙන යනවා අර එහා කෙරෝලට වෙනකන්. ඒ වගේම මගේ රෙක්ස් ආමියක මං අරන් යනවා අර කෙරෝලට. ඉතින් ඔන්න ඔහම තමයි දැනට අපේ බේස් එකේ වෙනස්කම් ටික උනේ. ඉතින් ඒ වගේම මෙතනට ඩෝස් දෙකකුත් දාන්න ඕනේ. මම ඒ දෙක පස්සේ දාන්නම්. ඉතින් ඒ වගේම තමයි ෆ්‍රෙන්ඩ්ස් මම මෙතනටත් ෆීඩින් තෝට් එකක් දැම්මා. මොකද මේ පැත්තේ ඉන්න ස්පයිනෝ අර වෝල් එක අයින්ට වගේ ගියාම අරහෙ තියෙන ෆීඩින් තෝට් එකෙන් මෙතනට ලින්ක් වෙන්නේ නැහැ. ඉතින් මේ පැත්තේ තව සත්තු ටිකක් පිරෙන හින්දා ඉස්සරහට මට ෆීඩින් තෝට් එකක් ඕන වෙයි. මම ඒකෙන්ද ෆීඩින් තෝට් එකක් එතනටත් ගැහුවා. ඉතින් ඔන්න ඉන්න අපේ කාචරාජය සුපිරියත්තම අඩේ මුගේ දිව නිල් පාටයි. දැන් තමයි දැක්කේ මම. ඉතින් එතකොට මෙතන ඉන්න අපේ මම ඔයාලට කලින් කිව්වා වගේ බ්‍රීඩින් පෙයා දෙක ඔක්සි සහ මෙගා පවුල. ඉතින් ඔක්සිගේ ළමයි දෙන්න ඉන්නවා මෙතන. ඉතින් තව ළමයි 6 දෙනෙක් වගේ ඉන්වෙන්ටරි ඉන්නවා. අපි පස්සේ යාලවත් ගමු. මට ඊට කලින් පොඩි වැඩක් කරන්න තියෙනවා. මම අද හිතාගත්තා මේ කාචගේ අපි බ්ලඩ් රේජ් මීටර් එක ෆුල් කරලා බලමුද? මට පොඩි ආසාවක් ආවා මෙයාගේ මැක්ස් ඩැමේජ් එක කීයද කියලා බලන්න. ඊට කලින් අපි මේ රේලින් ටිකත් ඇඩ් කරගෙනම වැඩේට යන්. මොකද මට මේ රේලින් ටිකක් ගහ ගන්න ඕනේ නිකන් බේස් එක පොඩ්ඩක් කම්ප්ලීට් වගේ පේන්න. දැන්ට අඩුම තරමේ ෆස්ට් ෆ්ලෝ එක වෙනකන්වත්. හරි. අවුලක් නෑනේ. දැන් ටිකක් විතර ෂේප් වගේ. අපි දිගටම මේ ටික ගහන් යන්නද? හරි. ඔන්න ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම සෙකන්ඩ් ෆ්ලෝ එක වෙනකන් දිගටම රේලින් ටික ගහගෙන ආවා. ඉතින් ඔය විදිහට තමයි දැන් පේන්නේ. දැන් පොඩි අමුතු ලුක් එකක් ඇවිල්ලා තියෙනවා බේස් එකට. අපි මේගොල්ලෝ පිළිවෙලට හදලා යමු කාචගාවට. හරි. කොයින් ඔයා ළඟට අපි යම් පොඩි රවුමක්. මෙයාගේ තව ලෙවල් වගේක් ඇවිල්ලා තියෙනවා. ලෙවල් 5ක් තියෙනවා. මොනවටද දාන්නේ? අපි ස්ටැමිනා චුට්ටක් විතර දාමු. මොකද මෙයාගේ ස්ටැමිනා නැති වුණාමත් අවුල්. අපි ඉතුරු ටික ඩැමේජ් වලට දාමු. සද්දි. අපි දැන් යන් එළියට ගේට්ටුව අරගෙන හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඉතින් දැන්ට ඩැමේජ් එක මෙයාගේ 444යි. මෙයාගේ තව ලෙවල් ටිකක් ආවා. ඉලෙක්ට්‍රොනික් ඔයිල් ටික අපි ගමු. ඊටු ඔක්කොම ටික ඩ්‍රොප් කරමු. නැත්නම් මෙයාගේ weight එක වැඩි. අර කානෝ කෙනෙක්ද? අම්මට සිරි. ඇල්ෆා කානෝ කෙනෙක්. ඒ පැත්තට යන්න ඕනේ නැහැ. අපි මේ පැත්තට යමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඇති මගේ හොට් බාර් එකේ වම් පැත්තේ පල්ලෙහෙන්ම කවුන්ට් එකක් යනවා 16යි කියලා. අන්න දැන් 17යි.
ඒ තියෙන්නේ මෙයාගේ බ්ලඩ් රේජ් මීටර් එක. අපි මේක අද කොහොම හරි 100ට ගෙනල්ලා බලමු. මේ පැත්තේ ඉතින් සත්තු නෑනේ. අපි යම් පොඩ්ඩක් අර කන්ද පැත්තට. අන්න ඉන්නවා රැප්ටර්ස්ලා දෙන්නෙක්. හරි. එක කටට ඉවරයි. අන්න දැන් මෙයාගේ ටික ටික ඩැමේජ් එක වැඩි වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට පේනවා ඇති. දැන් ඩැමේජ් එක 620 ගාණක් වගේ තිබ්බේ. මෙයාගේ weight එක වැඩි. හරි. ඔක්කොම ටික අහලමු. අඩේ මුගෙන් යද්දි වෙනම ආතල්ලයක් තියෙනවා මේ විදිහට ෆස්ට් පර්සන් දාගෙන යද්දි නිකන් වෙනම ආතල්ලයක් තියෙනවා පැද්දි ඇත්තටම නිකන් මුගෙ පිට යනවා වගේ කාම ඉවරයි හරි 27යි බ්ලඩ් රේජ් මීටර් එක අපිට තව කී දෙනෙක් මරන්න වේද මේ විදිහට? බෝනස් එකක් ඉන්නවා. ඔව් ඉවරයි. කවුද තව වටේ ඉන්නේ? ආජෙන්ටාවිස්ලා දෙන්නෙක්. මට ආජි කෙනෙකුත් ඕනේ තව වැඩක් නැහැ මෙමුගේ ලෙවල් අඩුයි. හරි මේ දෙන්නත් ඉවරයි. පියම් පොඩ්ඩක් හරි මෙයාගේ ලෙවල් තව 9ක් ඇවිල්ලා මම ඒ 9ත් මිලි ඩැමේජ් වලට දාලා 2ක් දානවා ස්ටැමිනා වලට. මොකද ස්ටැමිනා මට ඒත් මදි. අඩියක් දෙකක් තිබ්බ ගමන් මුගේ ස්ටැමිනා බහිනවා. රොන්ටලා දෙන්නෙක් ඉන්නවා වැඩක් දීලා බලමුද? හරි දැන් ඩැමේජ් එක මෙයාගේ 810යි. අපි පටන් ගත්තේ 440න් වගේ මට මතක විදියට. බ්ලඩ් රේජ් මීටර් එක 40යි. තව ඇල්ෆා කෙනෙක්. ඉතින් ඇල්ෆා රැප්ටර් කෙනෙක්. දැක්කද ෆ්‍රෙන්ඩ්ස් ඇල්ෆා රැප්ටර් ලෙවල් 76 මරන්න පොඩ්ඩක් විතර අමාරු වුණා කාචකෙන්නුත් කාචකෙන් ගිහිල්ලත් මරා ගන්න පොඩ්ඩක් අමාරු වුණා. හරි ඇල්ෆා මරපු හින්දා ලෙවල් 10ක් ඇවිල්ලා තියෙනවා. ප්‍රයිම් මීට් ගොඩකුත් ඇවිල්ලා තියෙනවා. ඒ ටික අහලමු. අපි මිලි ඩැමේජ් හෙල්ත් දාමු. මම ඉතින් දැනට හෙල්ත් එකයි ස්ටැමිනා එකත් අප් කරනවා. මොකද මීට වඩා හොඳ කාච කෙනෙක් මට ඉදිරියේදී හම්බ වුණොත් හරි මුත් ඉවරයි. ඉදිරියේදී තව මීට වඩා හොඳ කාචලා හම්බ වෙයි. එතකොට මම එයාගේ ස්ටැමිනා දාන්නේ මුකුත් නැහැ. කෙලින්ම ඩැමේජ් එක විතරක් අප් කරනවා. මම දැනට මෙයාගේ හෙල්ත් එකයි ස්ටැමිනා එක දානවා. අඩේ රෙක්ස් කෑගාලි ඉවරෙද්දී ඌ මැරලත් ඉවරයි. 66 මෙයාගේ බ්ලඩ් රේජ් මීටර් එක දැන්. එක කටට ඔක්කොම ඉවරයි. සුපිරියක් තමයි. එක්ස්ප්ලෝරර් නෝට් එකක් මෙතන මෙතන එක්ස්ප්ලෝරර් නෝට් එකක් තිබිලා නේද? දැන් කීහංකො දැක්කේ? මම හිතුවා ගේම් එක ක්‍රෑෂ් වුණා කියලා ස්ටක් වුණේ හින්දා. ස්පයිනෝ කෙනෙක් ඉන්නවා ලෙවල් 76. ටේම් කරලා නම් වැඩක් නැහැ. අපි යාටත් වැඩක් දෙමු. හරි එයත් ඉවරයි. මෙයත් ඉවරයි. හරි එයත් ඉවරයි. වේට් එක වැඩි. තව රෙක්ස් යාළුවෙක් ඉන්නවා. ට්‍රයිබ් කෙනෙකුත් ඉන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් මොකද කියන්නේ? අපි අර රෙක්ස් අයිලන්ඩ් එකට යන්නද? මොකද මෙයාගේ බ්ලඩ් රේජ් මීටර් එක 90යි.
මෙයාගේ 100% ෆුල් කරන්න සුපිරිම පොට් එක තමයි රෙක්ස් අයිලන්ඩ් එක. අපි ඒකට යන්න. මොකද කියන්නේ? යමුනේ. හරි. ඔන්න ඉතින් රෙක්ස් අයිලන්ඩ් එකට ආවා. බ්ලඩ් රේජ් මීට් එක 94යි. තව 6 දෙනෙක් කිල් කරා නම් ඇති. හරි. සරි සේබටුත් යාළුවේ. 95යි. තව ඉන්නවා. හරි. හරි තව 2යි. හරි තව 1යි. අම්මට සිරි. සුපිරියක්. මේ ටිකක් දාමු. මීඩියම් එජ් වලට. සවුන්ඩ් එක. අඩේ බ්ලඩ් රේජ් මීට් එක ඔන්නුනා. එක කටට ඩැමේජ් එක 1650යි. එක බයිට් එකෙන් එතන හිටපු සේරම ඉවරයි. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා දැන් බ්ලඩ් රේජ් මීට් එක ඔන් වෙලා තින්නේ රෙඩ් කලර් හයිලයිට් වෙලා 100 කියලා නම්බර් එක වැටලා තිනවා. ඒ කියන්නේ බ්ලඩ් රේජ් මීට් එක ඔන් වෙලා තින්නේ. අපි දැන් බලමු මෙයාගේ මැක්සිමම් ඩැමේජ් එක කීයද කියලා. 1669යි. මෙයාගේ මැක්සිමම් ඩැමේජ් එක දැනට තාම මැක්ස් ලෙවල් නෙමෙයි මෙයා 1660 ගාණක්. ඉතින් ඩ්‍රොප් එකක් තියෙනවා. මෙගලසෝර් සැඩල්, ෂොට්ගන්, මෙගලඩෝන් සැඩල්. අඩේ. සුපිරි ඒ ටික ගමු. එක කටට මං හිතන්නේ සත්තු 6 දෙනෙක් හරි 7 දෙනෙක් හරි හිටියා. සෙට් එකම ඉවරයි. රෙක්ස්ලා දෙන්නෙක් ඉන්නා. ගේමක් දෙමු. මොන ගේමද උන් හැරෙද්දිත් මැරිලා ඉවරයි. හරි. තුන් දෙනාත් ඉවරයි. දැන් ඉතින් මේ අයිලන්ඩ් එකේ ඉන්න රාජා කාචා තමයි. මෙයාට මෙන්න මේ වගේ ඇටැක් එකක් තියෙනවා. මට ඒක දැන් මතක් වුණේ. හරි. අයිලන්ඩ් එකේ අයිතිය සනාථ කරනවා. හරි හරි ඔයාට වඩා එකෙක් නෑ මේ අයිලන්ඩ් එකේ. ඔයා තමයි වැඩ්ඩා. හැබැයි ඉතින් තව හයි ලෙවල් කාච කෙනෙක් ස්පෝන් වෙනකන් විතරයි හොඳේ. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවද මම මොකද්ද කරන්න කියලා? ඇයි දන්නවද මම එහෙම දෙයක් කරේ? මෙයාලට ෆෝල් ඩැමේජ් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකින් බීමට පනිද්දි ඔයාලට පොඩි ට්‍රික් එකක් යූස් කරන්න පුළුවන්. මම අර කරා වගේ සැඩල් එකෙන් අයින් වෙන්න. එතකොට මෙයාට වෙන්නේ මෙයාට ඩැමේජ් වෙන්නේ නැහැ. එතකොට සැඩල් එකෙන් අපි අයින් වුණාම ෆෝල් ඩැමේජ් වෙන්නේ නැහැ මෙයාට. මං ඉතින් මෙන්න මේ ඕසම් ටෙලිපෝට් එකක් හදන් ආවා කෝකටත් කියලා. අපි ඒකෙන් මෙයා මොකද ආයි බේස් එකට පයින් යන්න කම්මැලි. හැබැයි මේකෙන් මෙයාව ගෙනියන්න පුළුවන් වේද කියලා මට ෂුවර් නෑ. බලමු. වැඩේ ගැස්සෙයිද? කාචකේ කෑල්ලක් බේස් එකට ගිහිල්ලා කෑල්ලක් මෙහි නතර වෙයිද? අම්බෝනේ ආවා. මම හිතන්නේ ඒක රේජ් එක පොඩි වුණාට අපි හරියටම මැද්දේ හිටියම කොච්චර ලොකු වුණත් එයාවත් එක්කම ටෙලිපෝට් වෙනවා. හරි. ඉතින් කාචව පාක් කරන්නව මට සෑහෙන වෙලාවක් ගියා. මොකද හරියට පාක් කරන්නත් එපේ. සුපිරියක් කෑවාන. කාලා බිලා සැපේ ඉන්න ඕනේ. ගේට්ටු වහන්න ඕනේනේ. ගේට්ටු එහෙම නැත්නම් මොකාමකාරින් ගියද? ඉතින් ඔන්න අපි අපේ කාචගේ බ්ලඩ් රේජ් මීට් එක ඔන් කරලා පෙන්නුවා. දැන් අපි අර රෙක්ස් පැටව 6 දෙනා එළියට ගමු. මෙයාලගේ ඉම්ප්‍රින්ට් එක තව විනාඩි 5ක් තියෙනවා. සෙට් එකම හැච්චුණු ගමන් ක්‍රයපොඩ් එකට ගත්තේ හින්දා එකම ටයිම් එක වගේ ඔක්කොටම තියෙන්නේ. විනාඩි 5ක් තියන්න ඕනේ. යුටි මොකෝ වෙන්නේ? ඔයාවත් අපි මෙතනින් තියමු.
ඔයාට අතන ගැලපෙන්නේ. ඔයාට ගැලපෙන්නේ මෙන්න මේ වගේ පොට් එකක්. හරි. යුටියවත් පාක් කරා මෙතනින්ම. දැන් පිළිවෙලයි. කො බලන්න. ඔය ඉන්නේ ලස්සන්ට ලයින් අප් වෙලා. ඉතින් මෙතන ඉන්න මගේ මෙගා මේක යුටි වගේම අපේ කාචා. ඉතින් මේ කෙරෝල ඉන්නවා අපේ රෙක්සා මේක. අපේ ඔක්සි ඉන්නවා පවුලත් එක්ක. හුට්ටා කැඩුණා නේද? ඉතින් අපේ ඔක්සිගේ පැටව දෙන්න ඉන්නවා මෙතන. ඒ වගේම මෙගා බ්‍රීඩින් පෙයා එක ඉන්නවා. කාජනන් සුපිරියක්කේ. ඇයි වා ලෙවල් 140 150 වගේ උනේ නැත්තේ? ඔයාගේ කලර් එකත් එක්ක ඔයාලට ගැලපෙන්නෙම ඒ ලෙවල් එක තමයි. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඉතින් මම මේක තීරේ මාමීක මේ වෙනකොටත් 100% ඉම්ප්‍රින්ට් කරලා තියෙන 6 දෙනාම. ඉතින් මෙයාලා ඉම්ප්‍රින්ට් කරන්න නම් ලේසි. එක ඉම්ප්‍රින්ටින් එකෙන් 100% කම්ප්ලීට් වෙන හින්දා මාරම ලේසි. යුටියට තව ලෙවල් 8ක් ඇවිල්ලා තියෙනවා මොනවාටද දාන්නේ. ස්ටැමිනා ටිකකුයි හිවි ඩැමේජ් උයි දාමු. මෙයාගේ ගොඩක්ම ඉතින් ස්ටැමිනා තමයි මට ඕනේ. අර රෝ එකට. කාචගෙත් එකක් ඇවිල්ලා තිබ්බා. තාම කාචා මැක්ස් ලෙවල් ආවේ නෑ. ෆ්‍රෙන්ඩ්ස් අපි අද දවසම බේස් එකේ ගොඩක් වැඩ කරානේ. ඒ වගේම මට තව දෙයක් ඕන කරනවා. අපිට ඕනේ මෙන්න මේ wooden tree platform එක. මේක ඕනේ හේතු දෙකක් තියෙනවා. එකක් අපිට ඕනේ කිබල් හදන්න ස්වැප් කියලා අයිටම් එකක්. ඒ කියන්නේ මට ඊළඟට ටේම් කරගන්න ඕනේ ඩියෝඩන් කෙනෙක්. අර ස්නෝ බයෝම් එකේ ඉන්නේ. ඉතින් ඒ ඩියෝඩන්ව ටේම් කරන්න නම් හදන්න ඕනේ කිබල් එකක්. ඒ කිබල් එකට අවශ්‍යයි ස්වැප් කියලා අයිටම් එකක්. මේ ස්වැප් තියෙන්නේ රෙඩ්වුඩ් ෆොරස්ට් එකේ. ඒ කියන්නේ රෙඩ්වුඩ් වලින් තමයි මේ ස්වැප් ගන්න තියෙන්නේ. ඉතින් රෙඩ්වුඩ් එකට යන එක භයානකයිනේ. අපිට මෙන්න මේ වගේ ට්‍රී ප්ලැට්ෆෝම් එකක් රෙඩ්වුඩ් එකක හයි කරොත් අපිට ලේසියෙන්ම ඔන්න ඔය ස්වැප් කලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේක හදලා පෙන්නන්න. එකට ඉලෙක්ට්‍රොනික හරි. අපි මේ තියෙන අයිටම් ටික ෆැබ්‍රිකේට් එකට දාමු. ඒත් එකම ෆ්‍රෙන්ඩ්ස් මෙයාලගේ ඉම්ප්‍රින්ටින් එක ළඟ ඇවිල්ලා තින්නේ. හරි කඩල් එකක් ලේසි. ඔයාට මොනවාද? එයාටත් කඩල් එකක් තවත් ලේසි. සිම්පල් කිබල් බෑ. සිම්පල් කිබල් මං ගාව නෑ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට මෙයාලගේ අවශ්‍යතාව වෙනස් කරන්න පුළුවන් මේ විදිහට ක්‍රයපොඩ් එකකට අරන් එළියට දැම්මම දැක්කද? දැන් එයාට මාත් එක්ක වෝක් එකක් යන්න ඕනෙලු. කොහෙන්ද? ඉක්මනට තව 3 දෙනෙක් බලාගෙන ඉන්න. හරි. එයාත් ඉම්ප්‍රින්ට් වුණා 33යි. අපි දැන් බලමු මෙයාට මොනවද ඕනේ. මෙයාටත් කල් එකක්. හරි ෆ්‍රෙන්ඩ්ස් සෙට් එකම පළවෙනි ඉම්ප්‍රින්ටින් එක ගැහුවා. ඒ කියන්නේ 33% මේගොල්ලෝගේ කම්ප්ලීට්. ඩෝඩි කරස්. අපි යන්න පොඩි වටයක්. මචං. මට වගේ ස්ටෝන් ටිකක් ගන්න ඕනේ. අද දවසටම මේ ඇල්ෆා සත්තු දකිනවා වැඩි. අතනත් ඉන්නවා ඇල්ෆා රැප්ටර් කෙනෙක් මං හිතන්නේ. ඔව් ඇල්ෆා රැප්ටර් කෙනෙක්. ලෙවල් 12. මම මේ අද දවසට දැකපු 3 වෙනි ඇල්ෆා. දෙරිසිනෝසෝ කෙනෙකුත් ඉන්නවා. අවුලක් නෑ අපි මේ පැත්තේ ඉඳන් ෂේප් එකේ වැඩේ කරගෙන යමු. හරි. ඩෝඩි කරස් නම් සුපිරියක් තමයි ඉතින්. ස්ටෝන් හාවෙස්ට් කරන්න නම් සුපිරි බාණ්ඩි. රෝල් වෙලා හෝ
ඇල්ෆා ඉන්නවා. ඒ පැත්තට යන්න ඕනේ. අපිට නිකන් ස්ටෝන් නැති වගේනේ. නිකන් වලිදා ගන්න ඕනේ අපි බේස් එකට. අන්න එහෙම උස්ස ගන්න මචං. හරි මෙයාලගේ තව විනාඩි 1මාරක් වගේ තියෙනවා. එතකන් අපිට පුළුවන් මේ ට්‍රී ප්ලැට්ෆෝම් එක හදාගන්න. අපිට සිමෙන්ටින් පේස්ට් හදන්න ස්ටෝන් මදිනේ. තියෙන සිමෙන්ටින් පේස්ට් එක ඇති වේද බලමු. ට්‍රී ප්ලැට්ෆෝම් wood සිමෙන්ටින් පේස්ට් ඕනේ තව 400ක් විතර. උද්දු අම්බේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අර ස්ටෝන් ටික මදි වුණා. මම තව ටිකක් අරන් ආව ඩෝඩිගරස් අරන් ගිහිල්ලා. මං හිතනවා දැන් නම් ඇති වෙන්න ඕනේ. මට ආයි නම් බෑ එළියට යන්න. අප්පට සිරි උන්ගේ ඉම්ප්‍රින්ටින් එක ඇවිල්ලා. ප්‍රයිම් මීට් නෑ බං. වෙන මොනවා හරි ඉල්ලන්නකෝ. ඔයා මොනවද ඉල්ලන්නේ? කුක් මීට් අයියෝ. පටින් බඩේ. කුක් මීට් නම් මං ගාව තියෙනවා. හරි එයාගේ ඉම්ප්‍රින්ටින් එක ඉවරයි. අන්න හොඳ කොල්ලෝ බලන්න. කඩල් එකක් විතර ඉල්ලන්න. උඹලා දෙන්න තමයි වද දෙන්න. ඔයාට මොනවද? අයරත් කඩල් එකක්. හරි ෆ්‍රෙන්ඩ්ස් අර සෙට් එකේ දෙවෙනි ඉම්ප්‍රින්ටින් එකත් ගහලා ඉවරයි. මම දැන් ඩෝඩිගරස් ගාව තියෙන ස්ටෝන් ටික ඔම්නි ටූල් එකෙන් ට්‍රාන්ස්ෆර් කරගත්තා. අපි ඒ ටික දැන් දාමු කෙමිස්ට්‍රි බෙන්ච් එකට. හරි අයිටම් 16ක් ට්‍රාන්ස්ෆර් වුණා. 50ක් හදන්න පුළුවන්. ඉතින් 50ක් කියලා පෙන්නුවාට මම හිතන්නේ 500ක් විතර හදන්න පුළුවන් අපිට. යෝහෝ මොකද මේ සද්ද? ඒයි කවුද මේ බේස් එකට ඇවිල්ලා ඉන්නේ? ආජි. කවුද? අඩේ සාකු කෙනෙක් කොහෙන්ද මේ අස්සට ආවේ? ඒ බැරියනික්ස් මුංග පාසිව් දාලා තියෙන ඉන්න මම මොකුත් කරන්නේ නැහැ. අඩේ ඩෝඩිගර සුතා හෙල්ප් එකට ලෙවල් 100 සාකු කෙනෙක් කම්මට සිරි කොහොමද මම බේස් එකට ආවේ? මම හිතන්නේ වතුරෙන් වෙන්න ඕනේ. බැරියනික්ස්ට අවුලක් නැහැ. ඒත් එක චුට්ටක් අඩු වෙලා 1000කට කිට්ටු වෙනවා වගේ. එතකොට ඔයාට මොකෝ? ඔයාට අවුලක් නැහැ. එයාට අවුලකුත් නැහැ. චොප් අවුලකුත් නැහැ. ෆ්‍රෙන්ඩ්ස් මම හිතන්නේ අපිට තව මේ තාප්පේ වතුරට අරන් යන්න වෙයි. මොකද ඉස්සරහට ඔය විදිහට සාකොලා බේස් එකට එන්න ගත්තොත් මම නැති වෙලාවකේම මලම වදයක් වෙනවා. මොකද මම අපේ කට්ටියව පාසිව් දාලා යන ඉඳ උන් ඇටැක් කරන්නෙත් නැහැ කාටවත්. අපි දැන් ආජිගාව තියෙන වුඩ් ටික දාගමු ස්මිති එකට. කොහොමද ස්මිති එක? ඉතින් හරි 2300 ගණන් ගියා. ඔන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් wood tree platform එක. ඉතින් ඒක අපි හදාගමු. මේ තව එකක් තියෙනවා cliff platform කියලා. මොකද්ද දන්නේ? කමන්න අපි දන්න එක හදාගමුකෝ. නොදන්න දේවල් වලට අත ගන්න ඕනේ නැහැ. ඉතින් මේ platform එක විතරක් හදාගත්තට මදි ෆ්‍රෙන්ඩ්ස්. අපිට sap collect කරගන්න නම් තියෙනවා මෙන්න මේ tree sap tap එක. ඉතින් මේවෙන් 4-5ක්වත් ඕනේ එක ට්‍රී එකකට. අපි ඒ ටික උත් හදාගමු. උටා මේ මට අමතකුණානේ මුන්ගේ ඉම්ප්‍රින්ටින් එක ගහන්න. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් මුන් ලොකු වෙලා. අයියෝ ඉම්ප්‍රින්ටින් එක 67යි. අයියෝ සෙට් එකේම ඉම්ප්‍රින්ටින් එක 67යි. ෆ්‍රෙන්ඩ්ස් මතක තියාගන්න සත්තු ඉම්ප්‍රින්ට් කරනවා නම් කිසිම වැඩක් කරන්න එපා. ඒක විතරක් කරන්න.
ඔයගොල්ලෝ ස්පීඩ් කරලා දිනනවා නම් කොහොමටවත් වෙන වැඩවල වලට අත ගන්න එපා. පේනවනේ මට උන දේ. අර සාකෝ තමයි වැඩේ කෑවේ. ඒ සාකෝ ඇවිල්ලා පිස්සු කෙලපු ටයිම් එකේ මට මුන්ව චෙක් කරන්න පුළුවන් වුණා නම් අපරාධ. කමන්න ඇති මම මුන්ව ලයින් අප් කරා. මොකද ඉතින් ඉම්ප්‍රින්ටින් එක 100% උන්නේ කියලා අතැල්ලා දාන්නද? ලස්සනට ඉන්න වෙයි. අන්න ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපේ රෙක්ස් ආමි එක දැනට මං හිතන විදිහට 10ක් හෝ 8ක් ඉන්නවා. අපි රෙක්ස් අම්මගේ සැල් එක යාටම දෙමු. මොකද එයාගේ සැල් එක අරන් තමයි මම මේ කට්ටියව ලයින් අප් කරේ. අපි ඉස්සරහට ඉතින් අනිත් කට්ටියටත් සැල් හදමු. දැම්ම නෙමෙයි. ඉතින් ඔන්න ඉන්නවා අපේ රෙක්ස් ආමි එක ලස්සනයි පිළිවෙලයි. මේ බලන්න. මේ නිල් පාට රෙක්ස්ලා තව දෙතුන් දෙනෙක් හිටියා නම් මාරම ගතියේ. හරි. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ආයේ අපේ වැඩේට බහිමු. මම වලට කී කීටියේ අපිට ට්‍රී ප්ලැට්ෆෝම් එකට අමතරව ස්වැප් ටැප් ටිකක් ඕනේ. අන්න ඉතින් ඒ ටැප් ටිකකුත් මම හදා ගන්නවා. ඒක හදන්න ඉතින් ඕනේ කරන්නේ සිමෙන්ටින් පේස්ට් ටිකකුයි මෙටල් ටිකකුයි විතරයි. මම සීට් සැප් ට්‍රැප් 4ක් හදාගත්තා. අපි තව ටිකක් හදාගන්නවද මේ ඇතිද? මේ මගේ ප්ලැට්ෆෝම් එකකෝ. ඒ ප්ලැට්ෆෝම් එක නෑනේ. මේ ටික අයින් කළා දාමු. මට දැන්නේ මතක් වුණේ මං මේ ප්ලැට්ෆෝම් එක ආජිගේ ඉන්වෙන්ටරියට දැම්මා. මොකද මං ආජිත් එක්ක යන හින්දා. අපි දැන් එන ආජිත් එක්ක පිටත් වෙලා යන් මං අර කියපු ට්‍රී ස්වැප් ට්‍රැප් එක ගහන්න. නෑ ට්‍රී ප්ලැට්ෆෝම් එකනේ. ඊට කලින් මෙන්න මේ ස්ටෑන්ඩින් ටෝච් ටික මෙතනින් ගාමුද ලස්සන්ට. මම ගොඩක් බැලුවා මේක උඩ ගහන්න පුළුවන්ද කියලා මේ ස්ටෑන්ඩින් ටෝච් බෑ. හරි පියාඹනට වඩා ඉතින් ලේසිම ක්‍රමය මේක තමයි. මම ටෙලිපෝට් වෙනවා. අපි යන්න ඕනේ මේ පැත්තට. කේව් එක ගාවෙන් ටෙලිපෝට් වෙනවද? නෑ ළඟම අපි ග්‍රීන් ඔබ්ලික්ස් එකෙන් ටෙලිපෝට් වෙමු. මොකද මෙතනට යන්න ලේසි එතකොට. හරි. අපි යන්න ඕනේ අර පැත්තට. කොහෙද මේ මුදි යන්නේ? කඩාගෙන. තාපේ ජාරා කෙනෙක් ලෙවල් 8. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි රෙඩ් වුඩ් එකට ආවා. අර බලන්න ජයන්ට් බී ඊ. පිටින්. මං හිතුවා හරි තයිල කෝලියෝ. ඉතින් ඔයාලා දැකලා නැත්තම් මේ තමයි තයිල කෝලියෝ. මම වලට කිව්වේ අර රෙඩ් වුඩ් ෆොරස්ට් එකේ ඉඳන් කඩාගෙන පයින්නවා කියලා. ඔයාලා දැක්කද මම දැන් මෙතෙන්ට එනකොටත් ඌ සතෙක්ව මරාගෙන කන්න අන්න අතන ගහ කුඩි නම් පැන්න. ඉතින් මේ තමයි ඒ තයිල කෝලියෝ. ආයෙත් ඉතින් රෙඩ් වුඩ් එකේ ඉන්න භයානක සතෙක්. හැබැයි ටේම් කරන්න නම් පට්ටම ලේසි. මම දන්නේ එහෙම කරලා තියෙන්නේ ඇයි කියලා. අපි මේ කෙනෙකුත් ටේම් කරගමු. හැබැයි මෙයාගේ ලෙවල් එක මදි. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න දැන් මෙතන තියෙනවා රෙඩ් වුඩ් එක. මම දැන් ගන්නවත් අපේ ප්ලැට්ෆෝම් එක ඉන්වෙන්ටරියට අරගෙන මේ විදිහට ගහ ළඟට ගියාම දැක්කද ඒක ඔටෝ කනෙක්ට් කරන්න ප්ලේස් එකක් හදලා තියෙනවා. ඉතින් ඔන්න දැන් මම ඒක ප්ලේස් කරා. ඔන්න තියෙනවා ට්‍රී ප්ලැට්ෆෝම් එක. අපිට ඉතින් මෙතනින් මේ විදිහට බාන්න පුළුවන්. දැන් තමයි වැදගත්ම දේ. අපි අර ටැප් ටික ගන්න ඕනේ අපේ ඉන්වෙන්ටරියට. ටැප් ටික අරගෙන අපි මේ ටැප් ටික ගන්න ඕනේ රෙඩ් වුඩ් එකේ. ඉතින් මේක අරගෙන මෙහෙම ගියාම දැක්කද ඔයාලට පෙන්නනවා කොළ පාට highlight කරලා. ඉතින් ඔන්න විදිහට පෙන්නන place වලින් අපි ටික ගැහුවම මේක connect වෙනවා red wood එකට. දැන් මෙන්න මේ ටැප් එකෙන් තමයි swap හැදිලා එන්න ඕනේ මෙතනට.
මම හිතන්නේ ඒකට චූටි වෙලාවක් යනවා. අපි අද මෙතන නතර වෙමුද? මොකද මගේ වෙලාවත් හරි. ස්වැප් හැදිලත් නෑ තාම. මට ආයේ බේස් එකට යනවට වඩා මට හිතෙනවා අද මෙන්න මේ ප්ලැට්ෆෝම් එක උඩ පොඩ්ඩක් නතර වෙන්න. බලන්න රෙඩ් උඩ් එකේ ලස්සන වගේම තමයි ඉතින් දැක්කනේ. ඕසම් ස්පයි ග්ලාස් එක දාගත්තම තියෙන භයානකකම. ලෙවල් 48 තයිලපොලියෝ කෙනෙක් ඉන්නවා. අපි ඌ අල්ලමුද? අපි හෙට අල්ලමු ඌ. අපි අද මෙතන නතර වෙමු. මම ඉතින් බෙඩ් එකකුයි කැම්ප් ෆයර් එකකුයි ගහගත්තා. කැම්ප් ෆයර් එකට මීට් ටිකක් දාලා කුක් වෙන්න තියලා අපි ඉතින් අද අපේ රාත්‍රිය ගත කරමු. හරි ෆ්‍රෙන්ඩ්ස්, අදට අපේ ගේම් ප්ලේ එක මම මෙතනින් අවසන් කරනවා. අද ගේම් ප්ලේ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේ සීරීස් එකට අලුත් නම් එහෙමත් නැත්නම් ඔයාලට එක එපිසෝඩ් එකක් හෝ මිස් වුණා නම් මගේ channel එකේ ආක් ප්ලේලිස්ට් එක මම ඇඩ් කරලා තිනවා. එතනින් ඔයාලට එපිසෝඩ් 1 සිට මේ වෙනකන් අපි අරන් ආපු එපිසෝඩ් සියල්ලම පිළිවෙලට බලන්න පුළුවන්. ඉතින් අදට මම ඔයාලගෙන් සමුවරන් යනවා. ඉක්මනින්ම තවත් අලුත් එපිසෝඩ් එකකින් හමු වෙමු. Until then, this is Rexter Gaming. Survive strong.